වැඩි අවුරුදු ගණන් අපි ස්පෙෂලිස්ට්ලාට වෙන්නන බෙහෙත් අරගෙන බැලුවානේ. මෑනියෝ කියනවා නම් දැන් ඇත්තම එන්නේ නැහැ කියලා මෙතනදී ආවේ නැත්තම් නෑ තමා. ඉවරයි. එහෙමයි. පස්සට එයිද? ඉතින් එනවා. ඒක ඉතින් බලාපොරොත්තු වෙන දේ තමයි එන්නේ. ඒකින්ද තමු මෙතනට එනකොට නිරන්තරයෙන්ම පින පමණක් ධර්මනේ මතක තියාගෙන එන්න. ආනෝගේ කිසිම දෙයක් අපිට අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ දකින්න ඇති පහුගිය දවස්වල මෙතනට කලින් ආපු දරුවෝ අපි පල්ලහැ එක ගෑනු කෙනෙකුට කෑම මෙතනටම ආපු රෝගියේ එයා කිව්වා මෙතන ඉන්න අයට කෑම අතල විදුණුවට කමක් නැද්ද කියලා. ඉතින් මෑණියෝ ඒකට ඉඩ දුන්නා. කවුනේ කවුරුම අනික මෙතන ඉන්න අයට පහසු වන්නේ කියලා. ඉතින් මොකද වුනේ? ප්‍රශ්න මෑණියන්වත් ගල්ලා යන જાතිය. මොකද කරන්නේ? අයින් කියලා. මම ප්‍රශ්න ගන්නෙ නෑ. දරුවනේ උදව් කරන්න ගිහිල්ලා නැති කරදර දාගෙන ප්‍රශ්න විඳින්න මම කැමති නෑ. මොකද මම සත්‍යයට එක දවසයි විශ්වාස කරන්නේ මෙතනට ආපු අය හොඳටම දන්නවා මෑණියෝ කවුද කියලා. මෑණියෝ අනිත් අය වගේ නෙමෙයි. මම ඕගොල්ලෝ එක්ක සුවදසීව කතා කරලා ඕගොල්ලෝව සුවපත් කරන්න ඉන්න කෙනෙක්. එහෙම නැතුව මගේ වෙන කිසිම විදියක් නැහැ. මම සාමාන්‍යයි. බලයක් ඇති. ඒක මම ඕගොල්ලන්ට එක්ක කියවන්නේ මං සුව කරනවා. නමුත් ඒක අයිති විදියට ප්‍රයෝජනෙ ගත්තම දරුවනේ අපිට තේරෙනවා නම් අපිට බෑයි කියලා මොකද කරන්නේ? අයින් කරනවා. ඒක තමයි මගේ නීතිය. මම එහෙම මට තේරෙනවා මේ දරුවා හදාගන්න බැන්නම් තමු ආවිදේ කරගෙන තමුගේ පාඩුවේ රෝගෙත් සුව කරගෙන ගියා නම් අදටත් තියෙනවා. එහෙමද? ඒ වෙන්න පුරුද්දක් නැහැ. ඒ අපේ ජාතිය හැටි. අපි දෙයක් කරලා බෙන්නුවම මෙච්චර සුව කරලා පෙන්නනක් තියෙනවා. ඔය පුරු. දරුවනේ ඕගොල්ලන්ට පොත් කියන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ මෙතනට ආවම ඕගොල්ලෝ මං අල්ලලා. මේ වෙලේ කැක්කුම නැති කරන කෙනෙක්. එතකොට ලෝකයා කියනවා අපු වැඩක් නැහැ. තමුන්ට තේරෙනවා. තමුන්ට විද්‍යාවක් තියෙනවනේ. තමුන් බලන්න තමුන්ට සුවයක් තියෙනවද නැත්නම් කොහොම යන්නේ නේ කියන්නේ. ලයිව් නෙමෙයි මොනම දෙයක් අපිට වැඩක් නෑ. අපි අවංකවනේ කරන්නේ. එහෙමයි දරුවනේ ලෝකයා ගොඩාක් අය බලන් ඉන්නවා මේ වගේ දේවල් නවත්තන්න. විශේෂයෙන් මම ගෑනු කෙනෙක් නේ. හිතන්නේ මිනිමිනි ඉන්නේ දැන් ඔක්කොම උඩින් ගෑනු කෙනෙකුට එන්න දෙන්නේ නෑ. ඒක නම් බෑ. මොකද ගෑනු කියලා නෑ නේද? අපි කොහොමද දක්ෂයි නේ? අපි තමයි හැමතිස්සෙම ගෙදර කුණක් පාලනේ අතට අරගත්තොත් ඒ ඉන්න පවුලේ ගෑනු කෙනා හිටියොත් හරියට තමයි ගේ පිළිවෙලට දෙන්නේ. එහෙම නේද? නැත්තම් මොකද ගේ විනාශයි. ඇත්තම කතාව ඒකනේ. ඉතින් ඒ වගේ තමයි. ගෑනු කෙනෙක් කියලා මම නම් පස්සට යන්නේ මම යකිකුඩව බය නෑනේ. යක්කුණ්ඩත් දෙන්න පුළුවන් මාව හම්බෙන්නේ. මම බයක් නෑ දරුවනේ ඔයට වැඩි මාව මෙතනින් වෙඩි තියලා මරන්නත් ආවා. මේ නවත්තන්න කියලා. නවත්තන්නේ මට දෙයියෝ දුන්න දෙයක්. ඒක මම යනවා. මං හිතන්නේ මගේ ප්‍රාණය දෙවියන්ට බාරයි. මාව බේරුවොත් බේරයි. ඉවච්චයි. මම අනිත් අය වගේ නෙමෙයි පිටක් කරන්නේ. මම මැරුණොත් මැරෙන්න පින් කරලා. නේද? මෙතනදී රෝගීන් සුව කරනකොට සියදි විනාශ. මෙතන මගේ හානි උනායි කියන්නේ දුක් වෙන්නේ කවුරු? මෑනියෝ දෙයක් කරලා. නිකම්ම මැරලා යන්නේ නැහැ. මොකද මම පාතාලියයි. මොනවා හරි වැරදිලා මෙතන සිද්ධ වෙන්නේ. ඒකයි ඕගොල්ලන්ට කියන්නේ. ඕගොල්ලෝ සුව නොවෙනවා නම් ලෝකයා කියනවා අහන්න එපා. කවුරු කියන එකක්වත් කරන්නේ නැහැ. තමුන්ට තමුන්ගේ වේදනාව මෙතනදී නැති කරලා පෙන්නනවා. ඕනම දෙයක්. මෙහෙමයි පිළිකාවල් වගේ දේවල් දරුවනේ එකපාර සුව කරන්න බෑ. ඒකට මට කාලයක් දෙන්න අංශභාගය කියන එක එකපාර සුව කරන්න බෑ. වේදනාව නැති කරලා දෙන්න. නමුත් හන්දි අමාරු කොන්ද කැක්කුම් ඉසේ යන්නවල් ඕවා සුවදේ. අත්උස්සන්න බැරනම් අත්උස්සල ඒ ඕනම දෙයක් කරන්න. නමුත් අනිත් දේවල් නම් ටිකක් කල් යනවනේ. නේද? අපි මේ කාලෙට ඉඳ දීලා ඔයාලා ගැන තියාගන්න අභිමානයක්. ලෝකයා කියන එක නෙමෙයි. සමුන්ට තේරෙනවනේ. මම මෙතෙන්ට එනකොට කොහොමද දැන් කොහොමද තාත්තේ? අපි ඇත්තට මුණ දෙමු. ඇත්තට මුණ දුන්නොත් කිසිම දවසක කිසිම ප්‍රශ්නයක් නැහැ.